පොඩ්ඩක් මෙහාට එන්නකෝ. අර මේ සෙවනැල්ලසේ ගීතේ ගායනා කරමු නේද? ඒක පොඩ්ඩක් මේ කොටසක් ගායනා කරන්නකෝ පුතේ. කොටසක්. සෙවනැල්ලසේ ඔබ උණු කාලේ මට තනිකමක් දැනුනේම නෑනේ අද මගේ ළඟින් ඔබ නොමැති මොහොතේ මට දැනුනේ නම් මහතනිකමක් ජීවිතේ ඔබේ නමින් ඇවිල්ලා හදිසියේ ස්ටේජ් එක ළඟට පඩිපෙළ ළඟට වෙලා ඉන්නවා. මම බැලුවා මොකද කියලා අර බෝල් ගායන ශිල්පිනියගේ කොටස ඉල්ල ගන්න. කටුරු භාගේ නෙවෙයි අර ගායිකාවගේ භාගේ ඉල්ල ගන්න. මේ ගීතේ හිමිකාරිය ඇවිල්ලා පඩිපෙළ ළඟ ඉන්නවා. මම දැක්කා ඇයගේ දැස් දීප්තිමත් වෙලා තියෙනවා. මගේ ගීතේ පුංචි දීනිය ගායනා කරනකොට කියලා බොහොම ආදරයක් ඒ බැල්මේ තිබුණා. එන්න කොහොමද මේ ගායන ශිල්පිනිය මේ ගීතේ අයිතිය. ඇය තමයි වත්මනේ ජනප්‍රියත්වයේ තුල ලාංකීය එලිමහන් සංදර්ශන වේදිකාවේ නිරන්තරයෙන් ගී ගායන ඇයව සෙහන්සා මෝටර් සායතන අධිපතිතුමා තමයි කිව්වේ මේ ඉල්ලීම ඉටු කරන්න කියලා අජිත් මහත්මයා සෙහන්සා මෝටර් සායතනයට ස්තුතියි අත්පුඩියක් දෙන්නකෝ මේ ගීතය දෙදෙනාම ගායනා කරන්න කියලා බොහොම ආදරෙන් අපි ඉල්ලනවා. එහෙනම් ගායන ශිල්පිනී දිල්කි උරේෂා සමග ගයයි ළමා ගායන ශිල්පිනිය ආච්චා චමුදි ඇන්ජලිනා අත්පුඩිය විසිල් හුව ස්තුතියි සහරා රේෂ් එක්ක